නේද අපි තුන්දෙනා මේ නුවර යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අපි තුන්දෙනා අද මේ යන්නේ පත්තිනි දේවාලෙටයි නුවර මාලිගාවට යනවා. ඒ වගේම නුවර බබාගේ බඩුව ගයක් ගන්න තියෙනවා. ඒ ටිකත් කරගෙන එන්න තමයි යන්නේ. මේ තියෙන්නේ දළදා මාලිගාවට දළදා වහන්සේට පූජා කරන්න හදාගත්ත කිරිහාර. ඉතින් අපි මුලින්ම ගියේ පත්තිනි දේවාලෙට. පත්තිනි දේවාලෙට බබා වෙනුවෙන් පළතුරු පූජාවක් කරා. පූජාව වෙලාව නිසා මේ වෙලාවේ ටිකක් සෙනග හිටියා. ඊළඟට අපි පළතුරු පූජා කරලා අපිට අපේ පළතුරු වට්ටි ඉතුරු පළතුරු ටික දුන්නා. පත්තිනි පූජාව ඉවර වෙලා ඊළඟට අපි ගියේ දළදා මාලිගාව වඳින්න. ඉතින් කිරිහාර මේ පූජා කරලා මල් පූජා කරලා අපි නිදහසේ බුදුන් වැන්දා. මේ වෙලාවේ තේවාව අවසන් වෙලා තිබ්බේ. තේවාව අවසන් වෙලා හින්දා මේ වෙලාවේ ටිකක් සෙනග අඩු වෙමින් යන වෙලාවක් තිබ්බේ. ඉතින් බබත් මල් වලට අත ගස්සලා කිරිහාරයකට අත ගස්සලා අපි ගාථා කියනකම් එයා නිදහසේ වටපිට බල මේ විදිහට හිටියා. අමන්නින් චුටි බබාලා ක්‍රවුඩ් එක දැක්කහම ගොඩක් බය වෙනවා. ඉතින් ඒ වුණාට මෙයා නම් හොඳට හිටියා. සෙනග දිහා බල වටේ පිටේ අයට hina වෙවි. මේ වෙලාවේ ගාථා කීක හිටපු තවත් චූටි බබෙක් මෙයාට සෙට් වුණා. ඉතින් බබාගේ විස්තර අහනවා මේ. ඉතින් ඒ බබත් එක්කයි ටිකක් වෙලා කතා කර ඉඳලා අපි ඊළඟට යන්න පිටත් වුණා බබාගේ බඩු ටික ගන්න. බබාට කෑම පටන් ගන්න දැන් ළඟයි. සොලිඩ් පටන් ගන්නවා. ඒ නිසා මූලික වශයෙන්ම තිබ්බේ ඒ බඩු ටික ගන්න. ඒ වගේම අපිට ඕනේ වුණා බබාට ස්ට්‍රෝල් එකක් බලන්න. ගියා බේබි ස්ට්‍රෝල් තියෙන පැත්තට. බේබි ස්ට්‍රෝලර්ස් තිබුණා. නමුත් අපි බලාපොරොත්තු වෙන විදිහේ ස්ට්‍රෝල් එකක් අපිට හම්බුනේ නැහැ. ඊට පස්සේ අපිට බඩගිනි. ඉතින් අපි ගියා අපේ පුරුදු කැෆේ එකට. කැෆේ ද වයිබ්. ඉතින් හැමදාමත් වගේ මම ආසම මේකේ කෑම කන්න. හස්බන්ඩ්ුත් දන්නවා මං කැෆේ ද වයිබ් කෑම කන්න කැමතියි කියලා. ඉතින් කැන්ඩි ආවොත් එයා මාව මෙතෙන්ට එක්කගෙන එනවා. කෑම කාලා අපි ගෙදර ආවා. මේ තියෙන්නේ අද දවසේ shopping කරලා අපි ගත්ත බඩු. අද දවසේ ගත්ත ඔක්කොම බඩු ගත්තේ අපි බබාට. ෆුඩ් මේකින් සෙට් එක, එතකොට පැම්පස් වගේ ඕන කරලා තිබ්බ පොඩි බඩු ටිකක් ගත්තා. ඉතින් අද දවසේ මේ vlog එක මෙතනින් අවසానයි. ආයෙමත් දවසක තවත් අලුත් vlog එකකින් හම්බෙමු.